මේ තියෙන්නේ බිමට ඉහළින් නැති තට්ටුවේ උස හෝ පහළින් නැති ජලය මත පදනම්ව ලොව උසම පාලම ලෙසින් සැලකෙන චීනයේ ගුයිෂෝහි හුවාජියන් ග්‍රෑන්ඩ් කැනියන් පාලම 2025 සැප්තැම්බර් 28 දින එනම් ඊයේ දින මහජනතාව වෙත විවෘත කරපු මේ පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ 2022 වර්ෂයේදී. ඔයාලා දන්නවද ඊයේ විවෘත කරපු මේ හුවාජියන් ග්‍රෑන්ඩ් කැනියන් පාලම ඇමරිකාවේ සුප්‍රකට ගෝල්ඩන් ගේට් පාලමට වඩා 9 ගුණයකින් උසයි වගේම අයිෆල් කුළුණේ උස වගේ දෙගුණයක් විතර වෙනවා. ඒ කියන්නේ මේ පාලම චීනයේ උසම ගොඩනැගිල්ල වන මීටර් 632ක් උස ෂැන්හයි කුළුණ තරම්ම උසයි. මීට පෙර ඒ අවට ප්‍රදේශවාසීන්ට කැනියන් හරහා ගමන් කිරීමට පැය දෙකක පමණ කාලයක් ගත වුණත් මේ අලුතෙන් ඉදිකරපු පාලමත් එක්ක ඒ කාලය මිනිත්තු දෙකකට සීමා වෙලා තියෙනවා. වාර්තා වෙන ආකාරයට චන්ද්‍රිකා සංචලන සහ ඩ්‍රෝන යානා වැනි දියුණු තාක්ෂණයන් භාවිතයෙන් හදපු මේ පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කරන්න වසර 3ක් පමණ ගත වෙලා තියෙනවා. ඒ වගේම චීනයේ බෙයිපෙන් ගඟට ඉහළින් අඩි 2050ක් උසින් නිර්මාණය කර ඇති මේ පාලම බර මෙට්‍රික් ටොන් 215ක් විතර වෙන දැවැන්ත වාහනයේ කුළුණු යොදාගෙන ශක්තිමත් කරලා තියෙන්නේ. ඒ වගේම පාලමේ මධ්‍යම අංගයේ එහි ප්‍රාථමික බර දරන කොටස ටොන් 22000ක් පමණ බර කොටස් 93කින් සමන්විත වන අතර එය අයිෆල් කුළුණේ බරමෙන් 3 ගුණයක් විතර වෙනවා. වාර්තාවල දැක්වෙන ආකාරයට මේ පාලම ඉදි කරන්න පවුම් මිලියන 227ක් පමණ වැය වෙලා තියෙනවලු. මේ පාලම ඉදි කරන්න කලින් ලෝකයේ උසම පාලම විදියට සැලකුණේ හුවාජියන් ග්‍රෑන්ඩ් කැනියන් පාලමට සැතපුම් 200ක් පමණ උතුරින් ගුයිෂෝ පළාතේම පිහිටා තිබුණු බෙයිපන්ජියන් පාලමයි. මන්තීරු 4ක් සහිත මේ පාලම 2016 දී නිම කර ඇති අතර බෙයිපෙන් ගඟට ඉහළින් අඩි 1788ක් උසින් පිහිටලා තියෙනවා.